මුලින්ම මම ඉවත් කරන එක සමහර පුදුම වෙන්න පුළුවන්. මොකද එංගලන්ත කණ්ඩායම තමයි මම මුලින්ම ඉවත් කරන්නේ. ජයග්‍රහණය කරන්න කිසිදු සම්භාවිතාවක් නැති කණ්ඩායමක් විදියට. නමුත් ඒක එහෙම වෙන්නේ හැරි බෲක් නායකය විදිහට අරගත්තොත්. එතකොට සහ මේ මම කියන්නේ නැහැ මේ එංගලන්තයට මේ සෙමි ෆයිනල් එන්න බෑ ෆයිනල් එන්න බෑ කියලා. ඒක මම කියන්නේ එංගලන්තේ සෙමි ෆයිනල් හරි ෆයිනල් හරි ආවොත් බැරි වෙලාවකට හිතමු ෆයිනල් එනවා කියලා. ෆයිනල් આવොත් එහෙම අනිත් කණ්ඩායම දිනනවා. ඒක තමයි මම කියන්නේ. හරිද? ඒ කියන්නේ මම කියන්නේ කුසලානේ ගන්න බෑ එංගලන්තෙට කියන එක තමයි මම කියන්නේ. ඒක මම කියන්නේ නායකයන්ව මම හිතන්නේ නායකයා වෙනස් වෙයි කියලා. ඉතින් හැරි බෲක් ඉපදලා තින්නේ 1999 පෙබරවාරි 22 එංගලන්තේ නායකයා විදිහට දැන් අලුතෙන් තරුණ නායකයෙක්. මම හිතන්නේ නැහැ මේ පාර T20 ලෝක කුසලානේ 1999 ඉපදිච්ච කෙනෙක් ජයග්‍රහණය කරයි කියලා. මම හිතන්නේ මොකද ඊට වඩා හොඳ වරුදු ඉපදිච්ච කට්ටිය ඉන්නවා. ඒ ඉඳද්දි මම හිතන්නේ නැහැ මේ හැරි බෲක්ගේ නායකත්වයෙන් එංගලන්ත කණ්ඩායම මේ පාර T20 ලෝක කුසලානේ ජයග්‍රහණය කරයි කියලා. ඉතින් ඒ අනුව මුලින්ම මම එංගලන්ත කණ්ඩායම ඉවත් කරනවා.